හායි හැමෝටම අද අපි කතා කරන්නේ ගිගුරුම් වලට අධිපති තෝර්ගේ 4 වැනි චිත්‍රපටය ගැන. තමන්ගේ පවුලම අහිමි වෙලා ගාඩියන්ස් ලැක්ක විශ්වය වටේ ඇවිදින තෝරට මුණගැහෙනවා දෙවිවරුන් කෙරෙහි මහා වෛරයකින් ඉන්න සතුරෙක්ව. හැබැයි තෝර්ට තවත් ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. බලමු එහෙනම් මේ ආදරයයි සටනයි කොහොම ගලාගෙන යයිද කියලා. කතාව පටන් ගන්නේ ගෝර් සහ එයාගේ දුව වුණු ලව් කාන්තාරයක ජීවිතය බෙරගන්න සටන් කරන තැනෙන්. එයාලා තමන්ගේ දෙවියන් වුණු රාපුට කොච්චර යාඥා කළත් ලව් මිය යනවා. තමන්ගේ දෙවියා ඒ ගැන කිසිම දුකක් නැතුව hina වෙනවා දැක්කම ගෝර්ට දෙවිවරුන් කෙරෙහි ඇති වුණේ ලොකු කේන්තියක්. එතනදී නෙක්‍රොස් වර්ඩ් කියන අద్භූත කඩුව ගෝර්ව තෝරගන්නවා. ඒ කඩුවෙන් රාපු දෙවියන්ව මරලා දාපු ගෝර් ලෝකේ ඉන්න හැම දෙවියන්ම මරලා දාන්න දිවුරුම් දෙනවා. මේ කඩුව නිසා ගෝර්ට ලොකු බලයක් ලැබුණත් එයාගේ ශරීරයේ ටිකෙන් ටික විනාශ වෙලා මැරෙන්න කිට්ටු වුණා. මේ අතරේ තෝර් ගාඩියන්ස් ලැක්කේදී දැනගන්න ලැබෙනවා ගෝර් දෙවිවරුන්ව මරමින් ඉන්න බව. ගෝර්ගේ මීළඟ ඉලක්කය වුණේ නිව් වෙස්ට්ගාඩ්. ඒ අතරේ තෝර්ගේ පරණ පෙම්වතිය වුණු ජේන් ෆෝස්ටර්ට කැන්සර් එකක් හැදිලා කියලා එයා දැනගන්නවා. එයාව සුව කරගන්න පුළුවන් එකම ක්‍රමය තෝර්ගේ පරණ මියෝනර්මිටිය කියලා හිතන එයා නිව් වෙස්ට්ගාඩ් වලට යනවා. පුදුම හිතෙන විදිහට කෑලිවලට කැඩලා තිබුණු මියෝන එක ආයෙත් හැදිලා ජේන්ව තෝරගන්නවා. ඇය මයිටි තෝර් බවට පත්වෙනවා. තෝර් නිව් වෙස්ට්ගාඩ් වලට අවම එයා දකිනවා ජේන් මියෝන එක පාවිච්චි කරමින් සටන් කරන විදිය. Take up that mask and reveal yourself. Jane? තෝර්, ජේන්, වැල්කීරි සහ කෝග් එකතු වෙලා ගෝර්ට පහර දුන්නත් ගෝර් ඇස්ගාඩ් වල ළමයින් පිරිසක් පැහැරගෙන යනවා. මේ ළමයින්ව බේරගන්න සහ සේනාවක් හදාගන්න එයාලගේ දෙවිවරුන්ගේ නගරය වුණු ඔම්නිපොටෙන්ට් සිටි වලට ගිහින් සියුස් දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි සියුස් උදව් කරන්න බය වෙනවා. ඇතිවෙන රණ්ඩුවකදී තෝර් සියුස්ගෙම අකුණු සැරෙන් එයාට පහර දීලා ඒකත් අරගෙන පැනලා යනවා. ළමයින්ව හොයාගෙන ෂැඩෝ රෙල්ම් එකට යන අතරේ තෝර් ජේන්ගේ පිළිකාව ගැන දැනගන්නවා. ජේන් මේ මිටිය පාවිච්චි කරන සැරයක් ගානේ එයාගේ ශරීරයට පිළිකාව එක්ක සටන් කරන්න තියෙන ශක්තිය නැති වෙනවා. සටනෙදි ගෝර් තෝර්ගේ ස්ටෝම් බ්‍රේකර් පොරව උදුරගන්නවා. එයාට ඕන එක පාවිච්චි කරලා ඉටර්නිටි කියන තැනට ගිහින් එක ප්‍රාර්ථනාවකින් හැම දෙවියෙක්ම මරලා දාන්න. අන්තිම සටනෙදි තෝර් තනියම ගෝර් එක්ක සටන් කරන්න යනවා. එයා අර පැහැරගත්ත ළමයින්ට Tamanගේ බලය දීලා එයාලවත් සටනට එකතු කරගන්නවා. තෝර් රණතුරේ ඉන්නවා දැකපු ජේන් තමන්ගේ ජීවිතය ගැන නොහිතා ආයෙත් තෝර් විදිහට ඇඳගෙන ඇවිත් ගෝර්ගේ කඩුව විනාශ කරනවා. Axel! Get them out! එයාලා හැමෝම ඉටර්නිටි ඉස්සරහට යනවා. තීන්දුව තියෙන්නේ ගෝර් අතේ. දෙවිවරුන්ව විනාශ කරනවා වෙනුවට තමන්ගේ දුවව ආපහු ඉල්ලන්න කියලා තෝර් ගෝර්ගෙන් ඉල්ලනවා. ජේන් තෝර්ගේ අත් දෙක උඩ දෙම මිය යනවා. තෝර්ගේ ආදරය දැකලා හිත වෙනස් කරගන්න ගෝර් තමන්ගේ දුව වුණු ලව්ව ආපහු ජීවත් කරවන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගෝර් මිය යන්න කලින් තමන්ගේ දුවව බලාගන්න කියලා තෝර්ට බාර දෙනවා. දැන් තෝරේ කුඩා ලව්ව හදාගන්නවා. දැන් එයාලව හඳුන්වන්නේ ලව් ඇන්ඩ් තන්ඩර් කියලා. පෝස්ට් ක්‍රෙඩිට් එකේදී තවමත් ජීවතුන් අතර ඉන්න සියුස් තෝර්ව මරන්න එයාගේ පුතා වුණු හර්කියුලිස්ව එවනවා. ඊට පස්සේ මියගිය ජේන් ෆෝස්ටර් වල්හල්ලාවලට ඇතුල් වෙනවා. එතනදි හයිම්ඩෝල් ඇයව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න හොමයි තෝර්ගේ අලුත් ජීවිතය ආරම්භ වුණේ. ජේන් වීරවරයක් විදිහට සමුගත්තා. හැබැයි හර්කියුලිස් තෝර් පස්සෙන් එනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලන්නේ MCU ඉතිහාසයේ වඩාත්ම හැඟීම් බර චිත්‍රපටයක්. වීරයෙක් සහ නළුවෙක් විදිහට අපෙන් සමුගත් චැඩ්වික් බෝස්මන් වෙනුවෙන් උපහාරයක් විදිහට නිර්මාණය වුණු බ්ලැක් පැන්තර් වකන්ඩා ෆොරෙවර්. වකන්ඩාවට මොකද වුණේ? අලුත් බ්ලැක් පැන්තර් කවුද? බලමු ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරන්න.